හෙලෝ කොහොමද ඔයාලට? ඔන්න අද මං හැදුවා පාට රස බත් එකක්. එහෙනම් වැඩි කතා නැතුව හදන හැටි බලන්න යන්න මාත් එක්ක. මුලින්ම අපි chili paste එක හදාගමු. මිශ්‍ර පොතු ටික එකතු කරලා ඒව බේක් කරලා වේලා ගත්තා. දැන් ඉතින් මේව කුඩු කරගන්න තමයි තියෙන්නේ. ග්‍රයින්ඩර් ජාර් එකට දාලා හොඳට කුඩු කරගමු. ඊළඟට මේකට ඕන වෙනවා චොප් කරගත් ඉඟුරු පොඩ්ඩයි, චොප් කරගත් සුදු ලූණු, චොප් කරගත් ලූණු. දැන් පෑන් එකට තෙල් ටිකක් දාලා ඉඟුරු සුදු ලූණු දාගන්න. ඒ ටිකක් බැදුනට පස්සේ චොප් කරගත් ලූණු ටිකක් දාගන්න. ඒ ටික ලාදුමුරු පාට වුණාට පස්සේ අපි අර කුඩු කරගත් ඉස්සො කුඩු ටික දාගන්න. ඊට පස්සේ ඉතින් සීනි, කෑලි මිරිස්, ලුණු කුඩු ටිකක්, උඹල කඩ ටිකකුත් දාගත්තා. දැන් ඉතින් ටිකක් වෙලා ගියාට පස්සේ මෙන්න මේ වගේ එනවා. ඊට පස්සේ ලිපෙන් බාගන්න. නිවුනට පස්සේ බෝතල් වලට දාගන්න. දැන් අපි රයිස් එක හදමු. ඔන්න දැන් පාට රයිස් එක නම් හරි. දැන් අපි පාට ඉස්සෝ චොප්ස් එක හදාගමු. පෑන් එකට තෙල් ටිකක් දාලා චොප් කරගත් සුදු ලූණු දාගන්න. ඊට පස්සේ අපි සුද්ධ කරගත් ඉස්සෝ ටික දාගන්නමු. ඊළඟට අපි මේ විදිහට කපාගත්ත කැරට්ටුයි අලයි එකතු කරගමු. උතුරු ගතිය නැති නිසා අපි සෝයා සෝස් ටිකක් එකතු කරගමු. අල කැරට් තැම්බෙන්න ඕන නිසා දැන් භාජනයේ වහලා තියලා උයාගමු. ඒ අතරේ අපි කෝන් ෆ්ලවර් මිශ්‍රණය හදා ගන්න ඕන. දැන් පියන ඇරලා කපාගත්ත බේබි කෝන් ගෝව ටිකත් එකතු කරගමු. ඔයාලා කැමති නම් බෝන්චිත් එකතු කරගන්න පුළුවන්. ඒ ටිකක් තැම්බුණාට පස්සේ ඔයිස්ටර් සෝස් දාගන්න. දැන් අන්තිමටම ගම්මිරිස් කුඩු දාලා කපාගත්ත ලූණු, තක්කාලි, ලීක්ස් ටිකකුත් දාගත්තා. අන්තිමටම හදාගත්ත කෝන්ෆ්ලවර් මිශ්‍රණය දාගන්න. මේ ටික දැම්මට පස්සේ වැඩි වෙලා තියන්න එපා. ඉක්මනට බා ගන්න ඕන. වැඩි ටිකක් තව ලස්සන වෙන්න පාට මල් පපඩුනුත් බෙද්දා. फिर सक फीला दिन रहना बती